රොනියා මේ දවස්වල මොකද අපේ බිස්නස් තත්ත්වේ? අවුලක් නැහැ චමින්ද අයියා. චමින්ද අයියා කියපු විදිහටම මේ දවස්වල වැඩ ටික කෙරීගෙන යනවා. ඒක ළඟදී මොහොතට යවන්න වෙනවා බා. අර බඩු වගේක් එනවා. ඒ ගැන පොඩ්ඩක් ඔබ හොයලා බලපන්. හරි අයියා. අයියා ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. ඒක නෙවෙයි චමින්ද අයියා. මේ දවස්වල වටපිටාව නම් පොඩ්ඩක් සැකයි. සක කටයුතු දේවල් මීට කලිමුත් තුනා. හැබැයි චමින්ද තාමත් ඉන්නවා. ඔක පොඩ්ඩක් බලලා කරපන්. කවුද මේ පැත්තට එන්නේ? චමින්දට කියන්න ඕනේ. මචං ප්ලේස් එකට නම් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මිෂන් එක දැන් තමයි හරියටම පටන් ගන්නේ. විදුලියසේ අලි ඇවිදින් විදුලියසේ අලි ඇවිදින් මොකක්ද විදුලියසේ අලි ඇවිදින් චමින්ද එමෙතුමා හලෝ චමින්ද ඉතින් කියන්ද එමෙතුමාලට අපි වමත වෙලා වගේ. ඉතින් චමින්දලා මට කියනවාද අපිට එමෙතුමාලගේ වැඩ නම් ඒ විදිහට සිද්ධ වුණා. ඒත් අපේ ගනුදෙනු තමයි තාම පියුන්නේ. ගනුදෙනු කොයි වෙලාවෙ පියව ගන්න බැයිද චමින්ද? කාලාන්තරයක් මේක ඉන්න මිනිස්සුනේ චමින්ද. එහෙම කතා කරන්න එපා එමෙතුමා. අපිත් මේ සෙල්ලම් නෙවෙයි කරන්නේ. ගනුදෙනු නම් ගනුදෙනු ඒ විදිහට තියෙන්න බෑ එමෙතුමා. මට දැන් තියෙනවා ලොකු මීටින් එකකට යන්න. ඒ නිසා චමින්ද මම දැන් තියන්න. හරි. එහෙනම් තෙරුවන් සරණයි චමින්ද. හාකෝ එමෙතුමා. කොල්ලු මොකද ප්‍රශ්නේ? චමින්දගේ ගනුදෙනුවත් අද හෙටම ඉවරයි චමින්ද. චමින්ද අයියේ. මහත්තුරු මොකද මේ ගත්තේ? බල මේ කරන වැඩ නවත්තන්නේම නැද්ද? මහත්තුරු ඇවිල්ලා තියෙන්නේ. ඒත් හොඳ ගමනක් නන් නෙවෙයි. මීට කලිනුත් විතින් මිට මහත්තුරු වගේක් නම් ආවා නේද චමින්ද අයියා? මන පිටින් නම් ගිහින්නේ. චමින්ද මේ ඔබ මේක නවත්තන්නෙම නැද්ද? උඹලගේ බිස්නස් කරගෙන ඵලයල්ලා. හැබැයි උඹලා මේ පොඩි උන් ගාගෙන මොන මගුලක්ද කරන්නේ? මේ සද්ද වහලා කතා කරන්නේ. චමින්ද අයියේ. අඩෝ මේ උඹලාට මහත්තයා කියලා කතා කරලා උඹලා එනවද මගේ කරේ නගින්න? බිස්නස් වලට කොහෙද යකෝ වයස් පරතර? සල්ලි එනවා නම් මම බල්ලොන්ට බඩු බෙදනවා. Siapang! අපිටත් Siapang! බලත් එක්ක හැපෙන්න බෑ ඕනේ නැහැ යකෝ.
ජමින්දයියා ඉවරයක් කරලා දාමු. තොපි දෙන්නට මම මුලින් ඉඳලම කිව්වා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා. අපි වගේ මහත්තුරු මේ ඒරියාවේ ඕන තරම් රැඟුවා. උන්ගියත් බලා මේ දාන්න ආපු සෙල්ලම දාන්න ඇවිල්ලාම තමයි. දැන් උඹට දැස් කියලා ඒ ගමන යන්න.